කාලෙකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනවද? අර මතකද අරනායක සාමසර කන්ද නාය ගියා. 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ මේ අහන උදවියට. මේ දෙන පණිවිඩය තමයි එක මොහතකවත් හිත රිදවන්න එපා එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස් කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා ඒකේ බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අතර හම්බෙනකම් අපි බලන් ඉන්නවා සමහරක්. පැහැදිලි. අතර හම්බුන ගමන් නැති වෙනවා. අතට හම්බෙනකම් පෙරම් පුරනවා. අතර හම්බුන ගමන් නැති වෙනවා. වෙන්න පුළුවන්. සමහරකට අපිට අතට හම්බ වෙන්න ඔන්න මෙන්න තියලා නැති වෙනවා. අපිට දේවල් නැති වෙනවා. අත්දැකීම් අපිට අතට හම්බෙන වෙලාවට අපි එතන නැහැ. වෙන කෙනෙක් එක ලබා. වෙන කෙනෙක් ඒක ගන්නවා. ඔය වගේ දේවල් වෙනවා අපේ ජීවිතේ. ඕන තරම් නිශ්චිතයි හම්බුනේ. පුරුදු වෙන්න ඕන මොකද්ද? කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නවා අර පඩිය හම්බුනහම කරන්න. එහෙම කියනවනේ. ලබන මාසේ පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕන. එහෙම කියනවා මිනිස්සු. එහෙමයි. ඊට කලින් අම්මා මැරුණොත් මොකද කරන්නේ? දැන් කරන්න ඕනේ නේ. හිතන්නේ කොයි වෙලාවෙද නේ? කරන්න පුළුවන් දේ දැන් කරන්න ඕන. එහෙමයි. අර විදාගම හාමුදුරු ලියලා තියෙන අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් හරි අවිනිශ්චිත ලෝකයක අපි ඉන්නේ කියලා. අර මතකද බැලුන් එකක් උඩ යන්නේ පහුගිය දවස්වල බොහොම ප්‍රසිද්ධ කාරණයක් කොහේ රටකම රට මතක නැහැ මිනිස්සු 25ක් 30ක් එක යනවනේ බැලුන ගිනි ගන්නවා මිනිස්සු එතනම මැරෙනවා පිච්චිලා මැරෙනවා සමහරු පැනලා මැරෙනවා පල්ලෙහා ඉඳන් කී දෙනෙක් බලන් හිටියද එක්ක දුව එක්ක පුතා ඒගොල්ලෝ එනකන් ගෙදරට එකයි යන්න ආයෙත් එකයි යන්න යට ඉඳන් බලාගෙන ඉන්නවා මිනිස්සු අපි බලාගෙන ඉන්නකොට පැන්නත් මැරෙනවා හාමුදුරුවෝ හිටියත් මැරෙනවා මාරයා ළඟටම ඇවිල්ලා. තව වීඩියෝ එකක් දැක්කම Facebook එකේ තියෙනවා ළඟටම බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සෙක් කොහෙවත් ඉන්නේ. වෙන පැත්තකින් ඇවිල්ලා හප්පනවා. හප්පනවා. අර කම්මං දල්ලං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? අහලා තියනවාද අර නයි කාලා බේරෙනවා. දල කඩි කාලා මැරෙනවනේ. එහෙමයි හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අහනවා කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? දැක්කද අර අලහබාද් වලින් ලොකු සතුරකින් ඉන්න වෙලාවක ලොකු ජයග්‍රහණයක් ලැබලා ඉන්න වෙලාවක අතිශෝක්තියෙන් තමන් තරම් කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්න වෙලාවක අදිමාන්නෙන් ඉන්න වෙලාවක ශනිකින් නැති වෙන්නත් පුළුවන් නේ. පුට්ටස්ස ලෝක ධම්මේනේ. චිත්තං යස්සන කම්පති මේ ඉගෙන ගන්න ඕන එකක් මේක. එතකොට අපි කොහොමද ජීවත් වෙන්න ඕන? අකම්පිතව ජීවත් වෙන්න ඕන. මිනිස්සු ඉගෙන ගන්න ඕන පුරුදු වෙන්න ඕන. දැන් ඔය ප්‍රශංසාව කියන එක ඒ රේඛාවෙම අනිත් පැත්තේ තියෙන එකක් තමයි නින්දාව. එහෙමයි. ජීවිත අත්දැකීම් ඕන තරම් ඇති මං හිතන්නේ.